අද අපි ඔබට කියන්න යන්නේ අපූර්ව තිරසාර නවෝත්පාදනයක් ගැන. ඔබ දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක් විදිහට වී වගාවෙන් එහෙම නැත්නම් සහල් නිෂ්පාදනයෙන් ඉතිරි වන 10 ප්‍රමාණයක් වසරකට එහෙම නැත්නම් ටොන් ගණනින් ඉවත දමනවා. ඉතින් මේ 10 වලින් නිර්මාණය කරන්න පුළුවන් අපූර්ව නව අදහසක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ලෝකයේ බොහෝ රටවල් මේ 10 වලින් ගෙවල් හදන්නේ. එහෙම නැත්නම් ගඩොල් සඳහා මේ 10 යොදා ගන්න සම්භාවිතාව වැඩි වෙලා තියෙනවා. බලන්නකෝ මේ කතාව. ඔබ දන්නවද අස්වැන්න නෙලීමෙන් හෝ සහල් නිෂ්පාදනයෙන් පසු ඉතිරිවන මෙවැනි 10 සෑම වසරකම ටොන් ගණනින් දි รา පත් වෙනවා. ඇතැම් විට මේවා ගිනි තියලා විනාශ කරනවා. නැත්නම් අපද්‍රව්‍ය ලෙස ඉවත දමනවා. ඒ නිසා වායු දූෂණය වැඩි වෙන අතර වටිනා සම්පත් අපත යනවා. නමුත් දැන් ලෝකයේ රටවල් මේ ඉවත දමන 10 වලට ස්වභාවික බන්ධක ද්‍රව්‍ය සහ තවත් අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා ශක්තිමත් වගේම උෂ්ණත්වය හොඳින් පාලනය කරන ගඩොල් නිෂ්පාදනය කරමින් ඉන්නවා. ඉතින් මේ ආකාරයට නිෂ්පාදනය කරන ගඩොල් වල ඇති විශේෂත්වය මොකක්ද? ප්‍රධානතම දේ තමයි කෘෂිකාර්මික අපද්‍රව්‍ය විදිහට අපතේ යන මේවා වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය බවට පත් කරන්න පුළුවන්. ඒකට යන්නේ අඩු පිරිවැයක්. වගේම මේක තිරසාර උපක්‍රමයක්. මේ වාගෙන් හොඳ තාප පරිවාරණයක් ලබා දීම නිසා නිවස ඇතුළත උෂ්ණත්වය පාලනය කර විදුලි ශක්තිය, විදුලි පරිභෝජනය අඩු කිරීමට උපකාරී වෙනවා. ඒ විතරක් නෙමෙයි. ගොවීන්ට අමතර ආදායම් අවස්ථාවක් නිර්මාණය කරන්නටත් මේන් හැකියාව තියෙනවා. ඉතින් අනාගතයේ ඉදිකිරීම කියන්නේ ශක්තිමත් ගොඩනැගිලි විතරක්ම නෙවෙයි. මෙවැනි ක්‍රම හරහා කාබන් විමෝචනය අඩු කරන්න පුළුවන් වගේම ස්වභාවික සම්පත් සංරක්ෂණය කරමින් සමාජයටත් පරිසරයටත් දීර්ඝකාලීන වටිනාකමක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ අපතේ යන 10 ගඩොල් බවට පත් කරන්න ඔබත් උත්සාහ කරලා බලන්න.